ගොවියාගොඩ. ගොවියාගේ නැගීටීම උරුමය සහ නවෝත්පාදනය අතර පාලම. කෘෂි කර්මාන්තය කියන්නේ කොයිතරම් අභියෝගාත්මක දෙයක්ද කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ අභියෝගවලට මුහුණ දෙන්න ශාක වලටම උදව් කරන එයාලගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගන අපූර්ව විසඳුම් තුනක් ගැන. බලමු මොනවද මේ කොකෝමිලි, මැක්සික්‍රොප් සහ ෆොල්ට්‍රෝන කරන්න කියලා. හරි. එහෙනම් බලමු අපි අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම අපි බලනවා ශාක මුහුණ දෙන නොපෙනෙන සටන ගැන. ඊට පස්සේ විසඳුම් තුනක් ගැන කතා කරනවා. පස සුවපත් කරන ක්‍රමයක්, වර්ධනයට උදව් කරන ක්‍රමයක් සහ ආතතියට පලිහක් වෙන ක්‍රමයක්. ඊළඟට මේ ඔක්කොම එකතු වෙලා ශාකයේ ආරක්ෂාව ගොඩනගන්නේ කොහොමද කියලාත් බලලා අවසානයේට කෘෂිකර්මයේ අනාගතය ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. ඒ තමයි ශාක මුහුණ දෙන නොපෙනෙන සටන. මේ කැටටම අපේ ආහාර සැපයීමටත් කෙලින්ම බලපාන සැඟවුණු අරගලයක්. හිතලා බලන්න නියඟය, පසේ තියෙන ලවණ ගතිය, එමත් නැත්නම් දරා ගන්න බැරි අධික රස්නය. මේ තුනේම තියෙන පොදු දේ මොකද්ද? මේවා තමයි අපි ආතතිය කියලා කියන්නේ. භෝගයක් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් තරම් ප්‍රබල පාරිසරික බලපෑම්. ඉතින් මේ ශාකවලට එන තර්ජන එහෙමත් නැත්නම් ආතතීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ආජීවී ආතතිය. ඒ කියන්නේ පණ නැති දේවල් වලින් එන පීඩනය. උදාහරණයක් විදිහට නියඟය, ලවණතාවය, උෂ්ණත්වය වගේ දේවල්. අනෙක් පැත්තෙන් තියෙනවා ජීවී ආතතිය. ඒ කියන්නේ පලිබෝධකයෝ, ලෙඩ රෝග වගේ ජීවී දේවල් වලින් එන හානිය. හරි. එහෙනම් ගැටලුව මොකද්ද කියලා අපි දැක්කා. දැන් බලමු පළවෙනි විසඳුම ගැන. අපි මේකට කියමු පස සුවපත් කරන්නා කියලා. මොකද මේක කෙලින්ම බැඩ කරන්නේ ශාකයේ අත්තිවාරමේ. ඒ කියන්නේ පසත් එක්ක. මේ විසඳුමේ නම තමයි කොකොලි. සරලවම කිව්වොත් කොකොලි කියන්නේ කැට විදියට එන වතුරේ සම්පූර්ණයෙන්ම දිය වෙන විශේෂ පොහොරක්. මේකේ තියෙනවා ශාකයකට නැතුවම බැරි නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම්. ඒ කියන්නේ NPK එක. ඒ වගේම ජෛව කාර්බනික සංඝටකත් තියෙනවා. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි පස්සේ pH අගේ සමබර කරලා ශාක මූලයන්ට නිරෝගී පරිසරයක් හදන එක. හරි, බලමු කොකොලි පස බේරගන්නේ කොහොමද කියලා. හිතන්න පස ලවණ ගතියෙන් පිරුණුම ශාකයට අවශ්‍ය පෝෂක ඒ පස්සේ හිර වෙනවා. හරියට අගුළු දාලා වගේ. ඊට පස්සේ කොකොලි පසට එගිතු වුණාම ඒක දිය වෙලා පස උදාසීන කරනවා. එතකොට අර හිර වෙලා තිබුණු ෆොස්ෆරස් වගේ පෝෂක නිදහස් වෙනවා. අන්න ඒ වෙලාවේ ශාකයේ මුල් වලට කිසිම බාධාවක් නැතුව ඒ පෝෂක ලේසියෙන්ම උරා ගන්න පුරුවන් වෙනවා. හරියට හිර වුණු දොර යතුරකින් අරිනවා වගේ වැඩක්. මේ ක්‍රමේ තියෙන වැදගත්ම දේ තමයි මේකෙන් ලැබෙන ප්‍රතිඵල. ආතතියට ලකුණු භෝගවලට කෝකලි පාවිච්චි කරාම අස්වැන්න 20ත් 40ත් අතර ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒක ඇත්තටම ලොකු වෙනසක්. හරි, අපි දැන් පස්ස සකස් කරගත්තා. ඒ කියන්නේ අත්තිවාරම හරි. ඊළඟට මොකද කරන්නේ? දැන් තමයි අපි ශාකයටම කෙලින්ම උදව් කරන්න යන්නේ. මෙන්න අපේ දෙවෙනි විසඳුම වර්ධන පුහුණුකරු. මේ වර්ධන පුහුණුකරුගේ නම තමයි මැක්සික්‍රොප්. මේක හදන්නේ නෝර්වේ වල තියෙන විශේෂ මුහුදු පැලෑටි වර්ගයකින්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම කාබනික දියර පොහොරක්. මේක තියෙනවා ශාකයේ වර්ධනයට උදව් කරන ස්වභාවික හෝමෝනස් සහ ජෛව උත්තේජක. මේවයින් කරන්නේ ශාකයේ පරිවෘත්තීය ක්‍රියා, ඒ කියන්නේ ජීව ක්‍රියාවලි වේගවත් කරන එක. මැක්සික්‍රොප් ශාකයට උදව් කරන ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි සෛල බෙදීම වේගවත් කරලා මුල් වර්ධනය දියුණු කරන එක. ඒ වගේම ශාකයට ලේසියෙන් උරා ගන්න පුළුවන් ක්ෂුද්‍ර පෝෂක ලබා දෙනවා. හිම සහ අධික රස්නේ වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න ශක්තිය ලබා දෙනවා. අනිත් වැදගත්ම දේ තමයි පස්සේ ඉන්න වැඩදායි ක්ෂුද්‍ර ජීවීනුත් උත්තේජනය කරන එක. ඒ කියන්නේ ශාකයට තනියම ශක්තිමත් වෙන්න මේක උදව් කරනවා. මේ වගේ තාක්ෂණයක තියෙන ලොකුම වාසියක් තමයි ඒක ගොවීන්ට පාවිච්චි කරන්න කොච්චර ලේසිද කියන එක. මැක්සික්‍රොප් වලත් ඒ පහසුව තියෙනවා. බලන්න, වතුර ලීටර් 16කට මිලිලීටර් 50ක් විතරයි දාන්න ඕනේ. ගොඩක් සරලයි. හරි, අපි පස්ස හැදුවා, ශාකයේ වර්ධනයටත් උදව් කළා. දැන් තියෙන්නේ තුන්වෙනි පියවර. ඒ තමයි ප්‍රශ්නයක් එන්නත් කලින් ශාකයේ එකට සූදානම් කරන එක. අපේ තුන්වෙනි විසඳුම හරියට ආරක්ෂිත පලිහක් වගේ වැඩ කරනවා. මේ පලියහට අපි කියන්නේ ෆොල්ට්‍රෝන් කියලා. ෆොල්ට්‍රෝන් කියන්නේත් ජෛව උත්තේජකයක්. මේකේ තියෙනවා ෆල්වික් අම්ල වගේ දේවල්, ඒවා පෝෂක උරා ගන්න උදව් කරනවා. ඒ වගේම තියෙනවා ෆොල්සිස්ටින් කියන විශේෂ සංඝටකය. මේකෙන් කරන්නේ ශාකයේ තියෙන ස්වභාවික ආරක්ෂක පද්ධතිය, ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක පද්ධතිය සක්‍රිය කරන එක. හරියගේ සටනකට කරින් සෙබලෙක්ව සූදානම් කරනවා වගේ.
ෆොල්ට්‍රොනෙල් වල ප්‍රධානම කාර්යය තමයි ශාකයේ ඇතුලේ තියෙන AAGH කියන විශේෂ ආරක්ෂක චක්‍රය ශක්තිමත් කරන එක. මේකෙන් ශාකයට හානිකර අණු 30ත් 50ත් අතර ප්‍රමාණයකින් ඉවත් කරන්න පුළුවන්. දැන් මොකක්ද මේ AAGH චක්‍රය කියන්නේ? අපි ඊළඟට බලමු ඒ ගැන. අර මැක්සික්‍රොප් වගේම තමයි ෆොල්ට්‍රොන් පාවිච්චි කරන්නත් හරිම ලේසි. මෙතනත් වතුර ලීටර් 16ක ටැංකියකට මිලිලීටර් 50ක් දැම්මම ඇති. ඉතින් ගොවීන්ට මේක ලොකු පහසුවක්. හරි. අපි කලින් කිව්වනේ ASHG චක්‍රය ගැන. දැන් තමයි අපි ඒ ශාකයේ තියෙන සුපිරි ආරක්ෂක යාන්ත්‍රණය ඇතුළටම ගිහින් බලන්න යන්නේ. මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ ASAGSH චක්‍රය කියන්නේ මොකක්ද? හිතන්න මේක ශාක සෛල ඇතුලේ ඉන්න පිරිසිදු කිරීමේ කණ්ඩායමක් වගේ කියලා. ශාකයට ආතතියක් දැනුනම හානිකර අණු වර්ගයක්, ඒ කියන්නේ ROS හැදෙනවා. අන්නේ හානිකර අණු විනාශ කරලා සෛල පිරිසිදුව තියාගන්න එක තමයි මේ චක්‍රයේ වැඩේ. මේකට විටමින් C වගේ ප්‍රතිඔක්සිකාරකත් උදව් වෙනවා. මේ ආරක්ෂක චක්‍රයේ හරියට කවදාවත් නතර වෙන්නේ නැති වැඩපිළිවෙලක් වගේ. ඒකේ ප්‍රධාන පියවර 4ක් තියෙනවා. පළවෙනි පියවරේදී එක එන්සයිමයක් ඇවිත් හානිකර අණුවක් උදාසීන කරනවා. ඒ කියන්නේ සටන් කරනවා. දෙවනි සහ තුන්වෙනි පියවරවලදී වෙනත් එන්සයිම් දෙකක් එකතු වෙලා අර සටන් කරපු ආරක්ෂක අණුව නැවතත් පාවිච්චි කරන්න පුරුවන් තත්වයට, ඒ කියන්නේ රීසයිකල් කරනවා. අවසාන පියවරේදී හතරවෙනි එන්සයිමය ඇවිත් මේ රීසයිකල් ක්‍රියාවලිය සම්පූර්ණ කරලා මුළු චක්‍රයම ආයෙත් මුලින්නම් පටන් ගන්න සූදානම් කරනවා. මේ නිසා මේ පලිහ කවදාවත් දුර්වල වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකම ප්‍රතිඵලය මොකද්ද? මේ ප්‍රස්තාරයෙන් එක පැහැදිලිව පේනවා. කිසිම ආරක්ෂාවක් නැති ශාකයක සෛල හානිය 100%ක් නම් ෆොලෙට්‍රෝන් වලින් ආරක්ෂා වුණු ශාකයක ඒ හානිය 40ක් සහ 60ක් අතර ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ කියන්නේ හානිය 30ක් සහ 60ක් අතර ප්‍රමාණයකින් අඩු වෙනවා කියන එකයි. මේ නිසා ආතතියක් තිබුණත් ශාකයට දිගටම හොඳින් වර්ධනය වෙන්න පුරුවන්. හරි. අපි දැන් විසඳුම් 3ක් ගැන වෙනම කතා කළා. පොස්ස හදන සීකොකෝලි, වර්ධනයට උදව් කරන මැක්සික්‍රොප් සහ ආරක්ෂා කරන ෆොල්ට්‍රෝන්. එතකොට මේ තුනම එකට එකතු වුණොත් මොන වගේ බලයක් ඇති වෙයිද? ඒ තමයි අපේ අවසාන කොටස, අනාගතය සඳහා කෘෂිකර්මය. මේ තුන එකතු වුණාම අපිට ලැබෙන්නේ සම්පූර්ණ ඒකාබද්ධ විසඳුමක්. කොකෝ සොයිල්. ඒ කියන්නේ පස සුවපත් කරන්න. පස සකස් කරලා පෝෂක ලබා ගන්න උදව් කරනවා. මැක්සික්‍රොප්. ඒ කියන්නේ වර්ධන පුහුණුකරු. ශාකයේ වර්ධනය වේගවත් කරනවා. ෆොල්ට්‍රෝන් ඒ කියන්නේ ආරක්ෂිත පලිහ. හානි වෙන්න කලින් ශාකය ආරක්ෂා කරනවා. මේ තුනේම එකතුවෙන් ලැබෙන්නේ මොකක්ද? ඉහළ ගුණාත්මක අස්වැන්නක්, වියදම් අඩුවීමක් සහ ඕනෑම තත්වයකට වෘත්තු දෙන ශක්තිමත් භෝගයක්. මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේ ඒකාබද්ධ ක්‍රමය පාවිච්චි කරලා ආතතියට ලක්වුණු භෝගවල ක්‍රියාකාරීත්වය 120ක් 50ක් අතර ප්‍රමාණයකින් වැඩි දියුණු කරන්න පුරුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ අස්වැන්නේ ප්‍රමාණය විතරක් නෙවෙයි ගුණාත්මක භාවයත් ඉහළ යනවා. මේක ආහාර සුරක්ෂිතතාවයට වගේම ගොවීන්ගේ ආර්ථිකයටත් ඍජු බලපෑමක්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. දවසින් දවස දේශගුණික අභියෝග වැඩි වෙන ලෝකෙක අපේ අනාගත පරම්පරාවට ආහාර සපයන්න තියෙන හොඳම ක්‍රමය සබාධම එක්ක සටන් කරන එකද? එහෙමත් නැත්නම් ශාකවරට යාළගේ ස්වභාවික ආරක්ෂක පද්ධති ශක්තිමත් කරගන්න උදව් කරලා සබාධමම සවිබල ගන්වන එකද?